දික්ටි ඥානය දැකීමෙන් ඇති වෙන කවුරු හරි බලනවා. හරි පිළිවෙලයි මේගොල්ලෝ. හරි ලස්සනට පිළිවෙල තියෙනවා. මමත් මේ විදිහට ඉන්නවා. එයාත් ඒ විදිහට අඳගෙන බලන එයාත් ඒ විදිහට ඉන්නවා. සමහර යාළුවෝ ඉන්නවා එක්කෙනෙක් සංවරයි. එයාගේ යාළුවා ටිකක් අශෝභනයි. නමුත් කාලයක් යනකොට එයාත් අර විදිහටම සංවර වෙලා. අර විදිහටම කොණ්ඩේ කපනවා, අර විදිහටම අඳිනවා. ඇයි කියලා බැලුවම එයාට කැමතිලා මෙයාත් එක්ක ඉන්න ඕනේ, මේ විදිහට ඉන්න ඕනේ කියලා. ඒ යාළුවෝ දෙන එක වාගෙමයි. ඒක දික්ටිමය ඥාන. දැකීමෙන් ඇති වෙන ඥානය, අවබෝධය. ඒක ගොඩාක් දේවල්. සමහර තැන් වලට අපි ගියාම ලොකු හෝටලයකට ගියාම අපි ගිහලා නිකන් ඕම අත දාලා හොදලා කරලා වාඩි වෙලා ඕම ගන්න බලන මහරදේ. මෙතන කවුරුත් එහෙම කන්නේ නැහනේ. නිමීසර ගිහලා අන්ත අරගෙන බලනවා මේකෙන් තමයි කන නෑ. තව මොන කූරකුත් තියෙනවා. එහෙකින් අනලා අපිට අමාරුයි. ඇය ගහනකත් යන ඔය කොට්ටු වෙනවා කන්න. අර දැක්කාම අපිට ඥානයක් ඇවිල්ලා තියෙනවා. මෙතන එහෙම කරන්න බෑ කියලා. මෙතන මේම වෙන්න ඕනේ කියලා. දැකීමෙන් ඇති වෙන ඥානය.